ඉතින් ගොඩක් අය ට්‍රීට්මන්ට් වලට අහු වෙන ගලක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. නෑ ගලේ ඩීජෙන්නේ එක. නෑ වීඩියෝට කිව්වේ. නෑ මේ මයික්‍රොස්කෝප් එකට පේන හැටි. අපි අරලා බලමු. ඕගොල්ලෝ දන්නවනේ රූබි වලට එක එක ට්‍රීට්මන්ට් කරනවා. ග්ලාස් ෆිලිම් කරනවා. මේ ට්‍රීට්මන්ට් ගැටලුවක් නෑ. සින්තටික් රූබි තියෙනවා. මේ උඩින්ම තියෙන්නේ වටිනාම රූබි. බර්මා රූබි. බර්මා රූබි වල පිජන් බ්ලඩ් කලර් එක. කොහමද ඉන්ක්ලූෂන්ස් තියෙන හැටි. මේ දෙවෙනි යට තියෙන්නේ මොසැම්බික් රූබි. තවත් වෙන ඔරිජින් වල රූබිත් හම්බෙනවා. ඉතින් මේ තියෙන්නේ ට්‍රීට්මන්ට් වලින් පස්සේ රූබි පේන හැටි. යටම තියෙන්නේ සින්තටික් පොළු. ඒ කියන්නේ ඔයාලට මැනික් එපා කරන ගල්. හැබැයි මැනික් බිස්නස් එකේ නොලෙජ් එක හදාගත්තොත් කාටවත් ඔයාව අන්දන්න බෑ. මම විනෝදෙට වගේ මයික්‍රොස්කෝප් එකකින් ගල් බලනවා. මම තාම ඉගෙන ගන්නවා. ඉතින් ජෙම් ෆීල්ඩ් එකට වයසක් අදාළ නෑනේ. ඕන පොඩි කෙනෙක්ට වගේ වයසක කෙනෙක්ට උනොත් ජෙම් ෆීල්ඩ් එකට අත ගහන්න පුළුවන්. මම තායිලන්තේ මාකට් වල යනකොට මට ඕන තරම් සින්තටික් ඒවාත් අතහැරලා තියෙනවා. හැබැයි නොලෙජ් එක මාව බේරුවා. අලුත් කෙනෙක් නම් පාට දැක්ක ගමන් සල්ලි දීලා ගන්නවා. ඉතින් ඔයත් කැමතිද අපිත් එක්ක පිටරටවල ජිම් එක්සිබිෂන් බලන්න යන්න? මාකට් වල ට්‍රැවල් කරන්න යන්න. එහෙනම් අපි ළඟ තායිලන්ඩ් යනකොට අපිත් එක්ක ජොයින් වෙන්න. මල්ලක මේ ගොඩක් ගල් වර්ග වල ඉන්ක්ලූෂන් මැප් විදියට තියෙනවා. අපේ කෝස් එක කරන අයට වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ඕගොල්ලෝ මොනවා හරි නොදන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න කැමති නම් අපිව කන්ටැක්ට් කරන්න. අපි ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා. හැමදාම අපේ කෝස් එක දියුණු කරනවා. ඒකට වැලියු එකක් ඇඩ් කරනවා.